TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ආයිබෝවන් TV දෙනෙත YouTube නාලිකාවෙන් අදත් ඔබ හමුවට එන මම ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස. අද මම ඔබ හමුවට එන්නේ කෝණ මාසයක ආරම්භයත් සමග. ඒ කියන්නේ මෙම දෙසැම්බර් 16 වෙනිදා හරියටම පෙරවරු 4:19ට රාජ්‍යකාරක රවි ග්‍රහයා ධනු රාශියට පිවිසෙනවා. මෙතෙක් රවි හිටියේ වෘශ්චික රාශියේ. ධනු රාශියට පිවිසෙන මෙම රවි 2026 ජනවාරි මාසයේ 14 වෙනිදා සවස 3:07 වෙනතුරු ධනු රාශිගතව සිටිනවා. එතකොට රවි ධනු රාශිගතව සිටින මෙන්න මේ කාලය අපි හඳුන්වන්නේ කෝණ මාසයක් හැටියට. සාමාන්‍යයෙන් ආවාහ විවාහ මංගල කටයුතු සහ නිවාස ඉදිකිරීම සඳහා කෝණ මාසවලදී සුබ නොගත යුතු බවට පුරාතනයේ ඉඳලම ජ්‍යොතිෂයේ මතයක් පවතිනවා. ඒකට හේතුව තමයි සූර්යාගෙන් නිකුත් වෙන අහිතකර කිරණ මෙන්න මේ කාලයේ පෘථිවියට ළඟා වෙනවාය කියලා තියෙන විශ්වාසය. හැබැයි මේ මුළු කෝණ මාසයේම ඒ සුබ කටයුතු සඳහා නැගත් ගැනීමට නුසුදුසු නැහැ. විශේෂයෙන් සූර්යාගේ මෙම අයහපත් කිරණ පෘථිවියට පතිත වෙන්නේ දින දෙකක කාලයකදී. ඒ දින දෙක අපි හොයාගන්නේ රවි ග්‍රහස්පුට අනුව. අන්න ඒ දින දෙකත් ඒ දින ආසන්නයේ තියෙන දින කීපයක් අතහැරියට පස්සේ අනෙක් දින මේ සුබ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඒ හැරෙන්නට මුළු කෝණ මාසයේම අපි මේ සුබ නැගත් වෙනුවෙන් අත්හරින්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ විදිහට රවි ධනු රාශියට පැමිණෙනකොට කුජත් ධනු රාශියෙම ඉන්නවා. එතකොට මෙන්න මේ රවිගේ සහ කුජගේ සුබ සංයෝගය විශේෂයෙන් රාජ්‍ය නායකයට අපේ රටේ වඩාත් සුබදායකයි. රාජ්‍ය නායකයා විශේෂයෙන් මෙන්න මේ ග්‍රහ බලය නිසා ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ඔහුගේ කීර්තිය ප්‍රසිද්ධිය වඩාත් ප්‍රචලිත වෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රසාදය රාජ්‍ය නායකයාට විශේෂයෙන් හිමි වෙනවා. අපි දන්නවා පහුගිය කාල වකවානුවේදී අපේ රටේ බොහෝම විපත්තිකර කනගාටුදායක ඛේදනීය සිදුවීම් රැසක් සිදු වුණා. ජනතාව බොහෝ පීඩාවටපත් වුණා. හැබැයි ජනතාවගේ අන්නේ පීඩාකාරී බවින් බොහෝ දුරට අත්මිදිලා ඔවුන්ට සහනයක් අස්වැසිල්ලක් ඉදිරියේ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වෙනුවෙන් රජයේ විශාල කැපකිරීමක් කරනවා. රාජ්‍ය නායකයා ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරනවා. මෙන්න මේ නිසා ජනතා ප්‍රසාදයේ බොහෝ දුරට රාජ්‍ය නායකයාට හිමි වෙන්න මේ රවි ධනු රාශිගත වීමත් ඒ සමග කුජේක සංයෝග වීමත් බෙහෙවින් බලපානවා. අපි මෙන්න මේ රවි ධනු රාශිගත වීම ඒ ලග්න වලට බලපාන ආකාරය ගැන විශේෂයෙන් සලකලා බලනකොට මේෂ ලග්න හිමියන්ට නම් මේ රවි ධනු රාශිගත වෙන එක ඒ තරම්ම සුබදායක වෙන්නේ නැහැ. මෙතනදී රවිත් එක්ක සංයෝග වෙලා ඉන්න කුජගේ ගෝචරයත් අපි විශේෂයෙන් සැලකිල්ලට අරගෙන තියෙනවා. මේෂ ලග්න හිමි ඔබේ ශරීර සෞඛ්‍යය පිළිබඳව ඔබ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් බෝ වෙන රෝග ආදිය ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ශරීරයට අප්‍රාණික බවක් මලානික බවක් ඇති වෙන්න පුළුවන්. ඔබේ සිතට නිතර දුක් කනගාටුදායක සිදුවීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ වියදම් පැත්ත ටිකක් වැඩි වෙයි. ඔබ ළඟින් ඇසුරු කරන අය ඥාති මිත්‍රයින් සමග වුණත් ආරවුල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ කාලේ ඔබ පිනට දහමට ටිකක් අකමැති කාලයක් වෙනවා. වෘෂභ ලග්න හිමි ඔබත් බොහෝම ප්‍රවේශමෙන් මෙන්න මේ කෝණ මාසයේදී එහෙම නැත්නම් රවි ධනු රාශිය ගමන් කරන මාසයේදී කටයුතු කළ යුතු වෙනවා. මොකද ඔබේ රවි එන්නේ 8 වෙන්නට. එතකොට කුජත් 8 වෙන්නේ ඉන්නේ. මෙන්න මේ නිසා විශේෂයෙන් ඔබට උෂ්ණ රෝග වාගේ දේවල්, රුධිරය සම්බන්ධ රෝග වාගේ දේවල්, අනතුරු, තුවාල වාගේ දේවල්, ගින්දරෙන් හානි වාගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔබේ පවුලයටත් යම් යම් කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට නිന്ദා අපහාස වාගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔබ ගැන නරක ආරංචි පැතිරෙන්න ඉඩ තියෙනවා. ඔබේ ශරීර ශක්තිය බලය ටිකක් අඩු වෙන මාසයක්. ඔබේ ආර්ථිකය ටිකක් දුර්වල වෙන්න පුළුවන්. මිථුන රාශියේ ඔබ
විශේෂයෙන් මේ කාලයේදී ඔබේ පෞල් ජීවිතය තුළ ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු වෙනවා. ඔබට සිත් පීඩා ඇති වෙන කරුණු නිතර යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අසනීප වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නිෂ්ඵල වියදම් ටිකක් වැඩි වෙයි. ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු වලටත් යම් යම් කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ එක්ක හොඳින් සිටි මිතුරන් අමනාප වෙන්න පුළුවන්. සතුරු කරදර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ පෙර අකුසල කර්ම බල දෙන කාලයක් බවට මේ කාලය පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. කටක ලග්නෙමි ඔබට පැවතිච්ච කරදර හිංසා පීඩා ගොඩාක් දුරට මේ රවි මාරුවත් එක්කලා අඩු වෙනවා. ඔබට අසනීපයක් හැදුනත් ඒක ඉක්මනින් සුව වෙනවා. ඔබට නිරෝගී බව ඇති වෙනවා. සතුරන් පරාජයටපත් වෙනවා. විශේෂයෙන් මිතුරන්ගෙන් උදව් උපකාර ඔබට ලැබෙනවා. අලුත් මිතුර මිතුරියන් හමු වෙන්නත් පුළුවන්. ප්‍රීති උත්සව වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. විශේෂයෙන් ඔබේ බලාපොරොත්තු ඉටු වෙන මාසයක්. සිංහ ලග්න හිමියන්ගේ දරුවන්ට රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ හිතුවක්කාර වීම වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. නිന്ദ අපහාස නරක නාම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. රෝග පීඩා අනතුරු වලටත් ඉඩ තියෙන නිසා ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕනේ. වියදම් පැත්ත ටිකක් අධික වෙයි. සතුරු කරදර ඇති වෙයි. ඔබේ අධ්‍යාපන කටයුතු වලටත් යම් යම් බාධා ඇති වෙනවා. කොහොම වුණත් ඔබට සිතට සතුට සැනසීම ටිකක් අඩු මාසයක් බවට මේ මාසේපත් වෙනවා. කන්‍යා ලග්න හිමි ඔබ පවුලේ අය සමග යම් යම් ආරවුල් ඇති කරගන්න ඉඩ කඩ තියෙනවා. ඒ වයින් ඔබට සිත් වේදනා ඇති වෙනවා. ගෙදර පරිසරය ඔබේ සතුටුදායක වෙන එකක් නැහැ. අසනීප වගේ දේවල් නීතිමය ගැටලු වලට උනත් මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ගේදොර ඉඩකඩම් සම්බන්ධ ගැටලු මතුවෙන්න පුළුවන් නිසා ඒ වගේ දේවල් වලට ඔබ ටිකක් මැදිහත් නොවී ඉන්නවා නම් වඩාත් හොඳයි. රුධිර පීඩනයේ වගේ රෝග තියෙන අය වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕනේ. තුලා ලග්නීමි ඔබේ වික්‍රමයේ කීර්තිය ප්‍රසිද්ධිය ගෞරවය බෙහෙවින් වැඩි දියුණු වෙන මාසයක්. ඔබට ඔය බුහුමන් සම්මාන වගේ දේවල් හැම වුණත් මේ මාසේ ලැබෙන්න ඉඩ තියෙනවා. ඔබේ ගෘහ ජීවිතේ ගොඩක් වාසනාවන්ත වෙනවා. විවාහ අපේක්ෂාවන් ඉෂ්ට වෙනවා. අවිවාහකයින්ට හොඳ මංගල යෝජනා ගලාගෙන එයි. සැප සම්පත් ලැබෙන මාසයක්. ඔබේ තත්ත්වය උසස් වෙනවා. ආදායම් පැත්ත වැඩි වෙනවා. ඔබට පැවතිච්ච අසනීප සුව වෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගන්න පුළුවන් මාසයක්. විශේෂයෙන් සහෝදරයන්ගේම උදව් උපකාර ඔබට මේ මාසේ ගොඩක් ලැබෙයි. වෘශ්චික ලග්නීමි ඔබට මේ මාසයේ මුදල් අතින් ටිකක් කරදර කාලයක්. ලැබීම් පැත්ත ටිකක් අඩු වෙනවා. වියදම් ටිකක් වැඩියෙන් යෙදෙනවා. විශේෂයෙන් ඒවා නිෂ්ඵල වියදම් වෙන්න පුළුවන්. සොර සතුරු කරදර වාගේ දේවල් වුණත් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. විශේෂයෙන් ඔබ ඇසුරු කරන අයගෙන්ම ඔබට බොහෝ කරදර මේ මාසේ ඇති වෙන්න පුළුවන්. ඔබ ටිකක් කතා කරනකොට ප්‍රවේශම් වෙන්න. ඔබේ වචන නිසා බොහෝ අය අමනාප වෙන්න පුළුවන්. හිස මුහුණ ආශ්‍රිත අසනීප උෂ්ණ රෝග වාගේ දේවල් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ධනු ලග්න ඔබේ බලයේ තේජස වික්‍රමේ නම් මේ මාසේ ඇති වෙනවා. ඔබට ස්ථිර අදහස් ඇතුව ක්‍රියා කරන්න පුළුවන්. ඔබේ රවි ලග්නේනේ ඉන්නේ. ඒ නිසා ඔබ බොහොම ධෛර්යමත්. ඔබ හරි ක්‍රියාශූරයි. නොනෙමෙන ගතියක් ඔබ තුල ඇති වෙනවා. හැබැයි ඔබේ ශරීර සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් හිස ආශ්‍රිත උෂ්ණාධික බව ටිකක් වැඩි වෙයි. තුවාලයක් වගේ දෙයක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඔබේ වැඩ යම් යම් ආකාරයෙන් අතපසු වෙන්න පුළුවන්. දුර ගමන් වියදම් වාගේ දේවල් යෙදෙන්න පුළුවන්. ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න ගියාම යම් යම් බාධා මේ මාසේ එල්ල වෙන්නට ඉඩකඩ තියෙනවා. මකර ලග්නේ ඔබට මේ මාසේ ටිකක් දුක් පීඩා වැඩි වෙයි. සිත් ඇවුල් වාගේ දේවල් ඇති වෙයි. ඔබේ වැඩ කටයුතු අසාර්ථක වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැනත් ඔබ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. කයට සිතට දෙකටම පීඩාකාරී මාසයක් බවට මේ මාසෙපත් වෙනවා. රජයේ වැඩ කරන අය වඩාත් ප්‍රවේශම් වෙන්න ඕනේ. ගෙදර දොර පරිසරයත් ඒ තරම් සුවදායක වෙන්නේ නැහැ. පවුල කෙනෙක්ම ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. වංචා ප්‍රයෝග වලට ඔබ අසු වෙන්න පුළුවන්. ඔබේ ශරීර ශක්තිය ටිකක් මේ මාසයේ දුර්වල වෙනවා. කුම්භ ලග්න හිමි ඔබට විශාල සමාජ ගෞරවයක් නම්බුවක් ලැබෙන මාසයක්. හැම අතින්ම උසස් තත්වයක් ඔබට හිමි වෙනවා. තනතුරු නම්බු නාම රැකියාව උසස් වීම වගේ දේවල් ලැබෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. රැකියාව ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ගෙදර දොර සැප වාසනාව ඇති වෙනවා. ඔබට රසවත් ආහාර පාන අලංකාර ඇඳුම් පැළඳුම් ආදිය වුණත් ලබා ගන්න පුළුවන් මාසයක්. දේපල දියුණු වෙනවා. අලුත් මිතුරු මිත්‍රියන් ඔබට ඇසුරට ලැබෙනවා. රජයෙන් පවා උදව් උපකාර ලැබෙන මාසයක්. ඔබට ධෛර්යයෙන් යුක්තව නව ආදායම් මාර්ග උත්පාදනය කරගන්න පුළුවන්. මීන ලග්නයේ ඔබට මේ මාසේ මිශ්‍ර ඵලදායකයි.
සිතට සතුට ලැබෙනවා. කරගෙන ආපු වැඩ කටයුතු වල දියුණුවක් දකින්න පුළුවන්. උසස් අයගෙන් උදව් උපකාර ඔබට ලැබෙයි. රැකියා කටයුතු වල දියුණුවක් ඇති වෙනවා. හැබැයි ඔබට සොර සතුරු කරදර වාගේ දේවල් මේ මාසේ ඇති වෙන්න පුළුවන්. ඔබට ශරීර සෞඛ්‍ය පැත්තත් තරමක් අයහපත්. කවර හෝ කරුණු නිසා ඔබට සිතට දුක් පීඩා ඇති වෙන්න වියදම් පාර්ශ්වය ටිකක් වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම subscribe කරන්න.